ජෙන්සි පටන් ගන්න 1995. දැන් 2025. උන්ට දැන් 30යි. උන් දැන් බැඳලා. උන්ට ළමයෙක් දෙන්නෙක් ඉන්නවා. ගියක් දොරක් හදලා. වාහනයක් එහෙම තියෙනවා. ආයතන වල ප්‍රධාන පුටු වලට ඇවිල්ලා. කොටින්ම උන් දැන් මරණාධාර සමිතියටත් ඇවිල්ලා ඒකෙත් සමාජිකත්වය අරගෙන. මං කියන එක තේරෙනවද? ඔව්. ජෙන්සි උන්ට දැන් වයසයි. උන් සමාජයේ වගකීම් ටික බාර ගන්න වයසේ ඉන්නේ. උන් ඇවිල්ලා ඔන්ලයින් බුවාලා. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ වගකීම පැවරෙනෝනේ. දැන් කලින් හිටියා X generation. X කියන්නේ 65යි 86යි අතර ඉපදුන අය. Y generation කියන්නේ 80යි 95යි අතර ඉපදුන අය. එක පරම්පරාවකින් පසු අනිත් පරම්පරාවට වගකීම් ටික පැවරෙනෝනේ. නිකන් හිතන්නකො අවුරුදු 30ක විතර දරුවෙක් එක්ක උන් බැඳලා වෙනම ගේක පදිංචි වෙලා ඉන්නේ. එතකොට එයා ඒ ගෙදර වගකීම් ටික ඔක්කොම අරගෙන නේ තියෙන්නේ. ඔව්. එතකොට එයාගේ දරුවා ඒ කියන්නේ දැන් කිරිබොන දරුවාගේ සූප්පුවේ ඉඳලම මිලදී ගැනීම සම්බන්ධව වැඩ කටයුතු කිරීම සම්බන්ධව අධ්‍යාපනය සම්බන්ධව අකුරු කියවීම සම්බන්ධව ඉඳලම දැන් එයාලා ඉන්නේ ඉසෙට් ජෙන් එකේ මෙන්ටලිටි එක. ඊළඟට ගත්තොත් එයා දැන් වෙනම ගෙදරක නෙවෙයි මහ ගෙදර නම් ඉන්නේ. අම්මා තාත්තා දැන් වගකීම් ටික දරුවට අතාරින ගමන් නේ ඉන්නේ. right අපි කියමු ගෙදරක දානයක් තියෙනවා. කලින් අම්මයි තාත්තයි නම් ගොඩක් දේවල් කරේ කෑම ගෙනාවේ කෙසෙල් ගෙඩි ගෙනාවේ කිරි එක ගෙනාවේ කොහෙන්ද කිරි ගේන්නේ කියලා තීරණය කරේ. තේරෙනවද මම මේ කියන පොයින්ට් එක? ඔව් සර්. දැන් කිරි ගේන එක හොයන්නේ තාත්තා නෙවෙයි පුතා. පුතා කියන මං ගේන්න තාත්තා. නැත්නම් තාත්තා කියන මෙන්න මේක ගේන්න. එතකොට පිරිකර එකේ ඉඳලම ගේන එක කවුද තීරණය කරන්නේ? පුතා. පුතා. දැන් අපේ කාලෙත් උනා. අපේ කාලේ කියන්නේ මම Y generation. right? තාත්තගෙන් මට ආපු කාලයක් තිබුණා. එතකොට මම තාත්තගෙන ආපු කිරි කඩෙන්ම තමයි මං කිරි ගේන්නේ. තාත්තා පිරිකර ගත්ත කඩෙන්ම තමයි මං පිරිකර ගන්නේ. අපේ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවලට මේක යද්දී උන් ඕක හොයන්නේ ඔන්ලයින්. එතකොට තාත්තා ගෙනාපු කඩේ ඔන්ලයින් ඇවිල්ලා තියුණොත් සමහරට පුතා ඒකට යයි නැත්නම් පුතා ඔන්ලයින් කඩේකට යනවා. මං කියන එක තේරෙනවද? කරන්නට හිතනවා නම් සෙනග නැහැ කට්ටිය එන්නේ නැහැ බිස්නස් අඩුයි කියලා. ඔයාගේ කස්ටමර් ඔන්ලයින් කඩේකින් බඩු අරගන්න. right? ඔයාගේ කඩේ ඉස්සරහ ගෙදර කෙනාවත් ඔයාගෙන් ඉදිරියේදී බඩු ගන්න එකක් නැහැ. ඔයා ඔන්ලයින් මාකට් එකේ නැත්තම් ඇයි ඒ ගෙදර බඩු ගන්න තීරණ ගන්න එක ඔන්ලයින් ඉන්නේ. ඒතකොට ඉස්සර කුරියර් කම්පැනි ලොකුවට තිබුණේ නැහැ. දැන් සෑහෙන්න තියෙනවා. ඉස්සර ඔන්ලයින් ප්ලැට්ෆෝම් ගොඩක් තිබුණේ නැහැ. දැන් ගොඩක් තියෙනවා. තෝරා ගැනීම. right? ඉතින් ඔයා කල්පනා කරන්න මේ වෙලාවේ ලොකු මාකට් චේන්ජ් එකක් සිද්ධ වෙනවා. ඔයාලා ඉන්නේ සංක්‍රාන්ති සමයේ. ඒක හරියට ඇනලයිස් කරගත්තොත් ඔයාට ලොකු ગેප් එකක් තියෙන තැනක ඔයාට ඒ ગેප් එක ෆිල් කරලා හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. හරියට ඇනලයිස් කර. දැන් ඔන්ලයින් මාකට් එක ඇයි මෙහෙම වෙන්නේ? දැන් ගෙදරක සමස්තයේ තීරණ ගැනීමේ අයිතිය ඉසට් ජෙන්ලට පැවරෙනවා සහ අනාගතයේ දිගටම එන්නේ ඒගොල්ලන්ගේ අතට. එතකොට එයාලා තමයි තීරණ ගන්නෙ. චූටි දරුවාගේ සිට. ඒ කියන්නේ කිරිබොන දරුවක ඉඳලා වැඩිමහලු අම්මා තාත්තා දක්වා. ඒගොල්ලන්ට අවශ්‍ය සෑම ගැනීම සම්බන්ධව තීරණ ගැනීමේ අයිතිය ජෙන්සි එකට පැවරෙන්න ගන්න. එතකොට ඒගොල්ලෝ ඒ ඔන්ලයින් මාකට් එකේ ඉන්නේ. එතකොට සමස්ත වෙළඳපොළ තුල තියෙන සියලුම භාණ්ඩ මිලදී ගැනීම තීරණ ගැනීමේ අයිතිය අර ගොල්ලෝගේ අතටපත් වෙනවා. සමස්ත වෙළඳපොළ කියලා. චූටි කෙනාගේ ඉඳලා වැඩිමහලු කෙනා දක්වා කිව්වහමනේ පොඩි එක්කෙනාගේ පැම්පස් එකේ ඉඳන් ලොකු එක්කෙනාගේ පැම්පස් එක දක්වාම දුවනනේ මේක. ඕක ඇතුලේ ගල් වැලි සීනි හාල් පරිප්පු වාහන කැලි ටයර් ටියුබ් ඔය සියලු සේවාවන් ඕක ඇතුලේ තියෙනවා. ඕක ඔන්ලයින් හොයන. ඔන්ලයින් ඔක්කොම බඩු හොයන මාකට් එක දැන් ඇවිල්ලා ඉවරයි. හැබැයි ඒක සමස්ත මාකට් එකේ පොඩි පර්සන්ටේජ් එකක්. නමුත් ඒක මේ ඉදිරි ගත වෙන වර්ෂ කිහිපය තුල සීඝ්‍ර වශයෙන් ඔෆ්ලයින් මාකට් එකෙන් ඔන්ලයින් මාකට් එකට කරකිනවා. මේක හරියට ඇනලයිස් කරගන්න මිනිස්සු ගේම ගහනවා. ඒ නැතුව දැන් ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් වෙන්න අනේක හොඳයි. හැබැයි ඊට එහා ගියපු මහා ශාස්ත්‍රයන් දැන් ඕපන් වෙලා තියෙනවා. දැන් ව්‍යාපාරයක් කරන්න මේ ව්‍යාපාරය තුල මිනිස්සු ලොකු පිරිසක් ඕන නැහැ. හරි සුළු පිරිසකට ලොකු ව්‍යාපාර හැන්ඩල් කරන්න පුළුවන් දැන්. ඇයි? ඒකට උචිත තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. මේ රොබෝ තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. කලින් එක්කෙනෙක් මේ වාඩි වෙලා ලිපිකරුවෙක් වැඩ කරපු දේවල් ඔක්කොම දැන් ලිපිකරුවෝ 100ක් කරන ඒවා එක්කෙනෙක්ට කරන්න පුළුවන් විදියට ක්‍රම හැදිලා නේ තියෙන්නේ. එතකොට එහෙනම් දැන් ඔයා කල්පනා කරන්න මේ ඉස්සරහට එන කාලෙට මම කොහොමද ඇඩ්ජස්ට් වෙන්නේ? ඔයා මේ වෙලාවේ ඒකට ඇඩ්ජස්ට් නුනොත් sorry dot හිත හදාගන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒක ඔයාගේ මහන්තත්කමයි ලොකුකමයි ගොන්කමයි ඒක මේව කරගන්න නැතුව මේ කියන දේවල් නැවත කල්පනා කරලා බලන්න. ඉදිරි අවුරුදු 3-5 මොන වගේද කියලා. 3-5 නිකන් ගම්මිරිස් කොච්චි වගේ වෙනවා හරියට මේව කරගත්තේ නැත්නම්. ඉදිරි අවුරුදු 3-5 ලෝකයේ සංක්‍රාන්ති සමයක තියෙන්නේ. ඉස්සර අවුරුදු 10කදී වෙච්ච දියුණුව දැන් අවුරුදු 10කදී නෙවෙයි මාසයක් ඇතුළත සිද්ධ වෙනවා. ඔයා කල්පනා කරලා බලන්න 2010 ඉඳන් 2020 වෙනකන් වෙච්ච දේවල්. නේද? 2020 ඉඳලා
25 වෙනකන් වුණ දේවල් කොච්චර ශීඝ්‍රයෙන් වේගයෙන් වෙනස් වෙනවද? එහෙනම් ඔයා මේ ටික දැන් අපි කතා කරගත්ත මේ අලුතෙන් එන ලෝකේ වෙනස් වෙනවා. අවුරුදු 10කදී වෙච්ච වෙනස්කම් එක අවුරුද්දකදී හෝ ඊටත් වඩා අඩු කාලයකදී වෙන්න ඕන තරමට දැන් ලෝකේ වේගයෙන් වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙන ලෝකේ ඔයා කොහොමද ඔයාගේ භූමිකාව රඟපාන්නේ කියලා ඔයා හරියට බලන්න. ඇත්තකට වෙලා වාඩි වෙලා කල්පනා. මොකද්ද කරන්න කියලා තීරණය. කුක් කාලයකට ඔයා දැකපු ලෝකේ නෙමෙයි දැන් ශීඝ්‍රයෙන් වෙනස් වෙන්නේ. එතෙන්දී ඔයාගේ භූමිකාව මොකද්ද කියලා බලන්න. ඔයාගේ ગેප් එක මොකද්ද කියලා ඔයා ગેප් එකක් දකින්න. ඒ ગેප් එකනේ ඔයාගේ නොලෙජ් ગેප් එක, ස්කිල් ગેප් එක හදාගන්න. ඒක සමාජයේ තියෙන ප්‍රශ්නවල තියෙන ગેප් එක ෆිල් කරලා දෙන්න. ඔයාලට සක්සස් වෙන්න පුළුවන්.